අඩේ මුදල යාර වතුර කඩේ ඔව්. එයා තමයි මම රෝද පුටුවක් කරන් දුන්නේ. ආ එහෙම. ආදරේ යු. ආ. මං ඇවිදිද්දි මම පොල්ල නැතුව මම යනවා මම ඔය වැටේ කියලා හිතුව කරා. දැන් මේ කකුල මොකද හරියන්නේ නැද්ද තාම? කකුල තමයි කකුල මම මේකනේ උත්සාහයෙන් අඩිය තියන්නේ. උත්සාහයෙන් මම උත්සාහයෙන් අඩිය තියන මේ බඩ මගේ අයියා. ඒක මේ පිටිය පින්තුනේ. මම මේ උත්සාහයෙන් අඩිය තියන්නේ යන්නේ. හා. කකුල හරියට ගන්න. ඉතින් අර ක්‍රීම් එකක් ලියලා දුන්නානේ මට. ඔව්. ඒ ડોක්ටර් මම හරි ආදරේ ඒකට. මේ නිකන් සන්නේ උන් මගේ අයියා චුකන්තුරු වැඩ කරේ. අයියා විතරයි. කොහොමනේ. අපි හොඳට හිටියන්නේ ඉතින් මීගම කටුනායකනේ මම. ඔව්. එහෙම තමයි ඒක. ස්ටයිල් එකට කාලා බීලා ස්ටයිල් බීලා. මේ දැනුත් ස්ටයිල් වල දැට ඇද ගමන යනකොට ඔව්. අංගමනක් ඇති මුද්ද දාගෙන චේන් එක දාගෙන කරගෙන යන්න ඕනේ. ආවට ගියාට බෑ වැඩේ. එන්න ඕන හොඳයි. එතකොට දැන් වයස කීයද? මට 80යි. 80යි. කියන්න බෑනේ. කියන්න බෑ. කාලා බීලා ඉන්න ඕන. කාලා බීලා ඉන්න හොඳට දැන් ඇවිත්. අර සුනිල් කියනවා අපේ අර ගුණ ගන්න ඩක්කොල්ල ඔයා දැකොල්ලෙක් නේ. හා. අනේ නැන්ද වට හැපලි. වකපලයක් ඔයාට දැද්දට කියන්නේ. උන් පොඩි කාලේ අපේ ගෙදර හිටියා. ආ මෙහෙ. ඔව් මෙහෙ හිටියයි කොල්ලා. හරි හොඳයි හුණු ගාලා හැම ගියා ඊයේත් පෙරේදත් ඇවිල්ලා මං ගේ මත ගවනවා බොහොම. නැන්ද තේක මං කියන්නේ යකෝ වක් කරගෙන උඹට තේවක් ගන්න බෑ. හරි හොඳයි. කැම්ප් එකේ වැඩ කරන්නේ. හොඳයි. දැන් අමාරුවක් නෑ ඒක ඇවිදිනවනේ කොහොමද එයා? මං ඉතින් දැන් කොහොමද යනවනේ? මම එක තැනට වෙලා ඉන්නේ. අර කඩේ මුදල යාර වතුර කඩේ ඔව්. එයා තමයි මම රෝද පුටුවක් කරන් දුන්නේ. ආ එහෙම. ආදරේ යු. ආ. මං ඇවිදිද්දි මම පොල්ල නැතුව මම යනවා මම ඔය වැටේ කියලා හිතුව කරන් යන්නේ. වැටුණොත් නේද හකබලක් කඩලයි. ආ. මේ එයා තමයි රන්දන රෝද පුටුව. මේ මං දැන් මතක් කරෙත් ඒකේ අප්පා තාම මූණ ලස්සලයි නේද? ආ. මොන නන්දට ආදරේ දැන් ටික කිව්වා. ඔව් කිව්වා. මං කෝ ඔයා මම පයින් යනකොට මොකවත් අල්ලන්න කොච්චර එදා ආසාව වුණාද නේද කිව්වා.